මෙන්න වාර්තා වූ විශේෂ පුවතක්. ට්‍රම්ප් පරිපාලනය විසින් අන්‍යෝන්‍ය බදු සැලැස්ම දින 90ක කාලයකට තාවකාලිකව අත්හිටුවා ඇති අතර චීනය ආනයනය සඳහා පමණක් තීරුබදු 125ක චීන ආනයනය සඳහා පමණක් තීරුබදු 125ක් දක්වා ඉහළනංවා ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ බොහෝ රටවල වෙළඳ කොන්දේසි සාකච්ඡා කිරීමට උනන්දුවක් දක්වන බැවින්යයි ට්‍රම්ප් පවසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යාවත්කාලන කිරීම ට්‍රූත් සෝෂල් වෙබ් අඩවිය හරහා හෙළි කර අතර එය කඩාවැටුන කොටස් වෙළඳපොළෙහි ධනාත්මක ප්‍රතිචාර ඇති කර ඇත. ට්‍රම්ප්ගේ නව තීරුබදු විශේෂිත රටවල් සඳහා සකස් කර ඇති ඒවා සතියකට පෙර හෙළිදරව් කරන ලද අතර ඒ හේතුවෙන් රටවල් 75කට වඩා එක්සත් ජනපදය සමග වෙළඳ කොන්දේසි සාකච්ඡා කිරීමට සම්බන්ධ වීමට පොළඹවා ඇත. මුලදී චීනයේ 134ක බදු වැඩි කිරීමක් මුහුණ දීමට සිදු වූ අතර බදාදා වන විට 84 දක්වා ඉහළ ගිය අතර එයට ප්‍රතිචාර වශයෙන් චීනය ඇමරිකානු භාණ්ඩ සඳහා ඔවුන්ගේම තීරුබදු පනවා යුද ප්‍රකාශ කර ඇත. චීනයේ වෙළඳ භාවිතයන් වෙනස් විය යුතු බව ට්‍රම්ප් අවධාරණය කරන විට චීනය හා එක්සත් ජනපදය අතර වෙළඳ යුද්ධය උත්සන්න වී ට්‍රම්ප් චීනය ගෞරව නොකිරීමක් ගැන සඳහන් කළේය. එය අනිවාර්යයෙන්ම ඔවුන්ගේ වෙළඳ පිළිවෙත් සඳහා තීරුබදු පැනවීමේ තීරණය පිළිබඳ ඔහුගේ අප්‍රසාදය පිළිබිඹු කරයි. ඉතින් මේ නිතරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.